මගේ ආදර යාළුවනේ ඔයාලා කවුරුත් දන්නවා අර නායක සාමසර කන්ද නාය ගියා කියලා. මේ පාර සාමසර කන්ද එහා පැත්තත් නාය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තව කීප තැනකම අම්බල කන්ද, ගන්තුන ඒ වගේ කීප තැනක්ම නාය ගිහිල්ලා විනාශ වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ හිටපු අපේ ආදර අම්මලා තාත්තලා දරුවෝ ඉන්නවා රාජගිරිය මධ්‍ය මහාවිද්‍යාලය දිප්පිටිය. ඒ වගේම රිවිසඳ මධ්‍ය මහාවිද්‍යාලය, ඒ වගේම සුමංගල මධ්‍ය මහාවිද්‍යාලය, ඒ වගේ පාසල් කිහිපයකම ඒගොල්ලන්ව රඳවලා තියෙනවා. මමත් අද මේ ඒගොල්ලන්ට අනේ සීතලයිනේ කියලා හිතාගෙන මම ඒගොල්ලන්ට බ්ලැන්කට්ස් දෙක තුනක් ඔතාගෙන ගියා. මේ දරුවෝ දැක්කම මට වවන්නේ නැහැ. දරුවෝ දැක්කම කාටත් එහෙමයි නේද? දරුවෝ විතරක් නෙවෙයි වයස් අය, වැඩිහිටියෝ ඒගොල්ලෝ ඇවිල්ලා මේ තැන් වලට වෙලා ඉන්නවා. මේ වෙලාවේ අපේ ආදරය, රැකවරණ ආරක්ෂාව ඒගොල්ලන්ට අවශ්‍යම වෙලාවක්. අපේම සහෝදර සහෝදරියෝ අපි වගේම කට්ටියක් නේද? ඉතින් මේගොල්ලන්ට අද වුණා නම් අපිට හෙට වෙන්න පුළුවන්. ඒ වගේ අපේ ජීවිතේ කොයි වෙලාවෙද මොනවද කියන එක පැහැදිලි කරන්න ඕනේ. හැම කෙනෙක්ටම දැන් තේරෙනවා. ඉතින් විශාල පිරිසක් ඒගොල්ලන්ට උදව් කරා. ඇත්තටම මේගොල්ලෝම අගයන්න ඕනේ. ඇත්තටම තියෙන දෙයක් ඒගොල්ලන්ට ගෙනහිල්ලා දුන්නොත් ඒගොල්ලෝ කොච්චර සතුටු වෙයිද? ඉතින් මේ වගේ වෙලාවට හැමෝම ගේනවා. නමුත් තව දවස් දෙක තුනක් යනකොට සමහර විට මේගොල්ලන්ට වෙනස් විදිහට තමයි ජීවත් වෙන්න වෙන්නේ. දැන් ඉස්සර නම් අපිට විදේශ රටවලින් ඇවිල්ලා උදව් කරපු නිසා සාමසර කන්ද නාය ගිය වෙලාවේ ඒගොල්ලන්ට චීන ආධාර ඇවිල්ලා ඒගොල්ලන්ට ගෙවල් දොරවල් හදලා දුන්නා. ඉතින් දැන් රජයේ ඉඩනුත් අඩුයි. නමුත් අර චීන ආධාරයට හදලා දුන්න ගෙවල් තියෙනවා දලදා මාලිගාවට අයිති ඉඩමක. ඒකේ පොඩි කොටසක් තියෙනවා මම දන්න විදිහට. ඊට වඩා දෙයක් මම කියන්න දන්නේ නැහැ. ඉතින් තව මේගොල්ලන්ට පැහැදිලි අනාගතයක් කොහොමද කියන එක මට හිතා ගන්නවත් බෑ. දැන් පාසල් පටන් ගත්තෙන් පස්සේ මේ පාසල් දෙන්න ඕනේ වට. එතකොට කෝඩාරම් ගහලා වෙන් කරලා ගිය පාර හිම අත්දැකීමක් තියෙනවා අපිට. නමුත් මම දන්නේ ඉදිරියට ගොඩාක් මේගොල්ලන්ට උදව් ඕන කියන එකයි මම කියන්නේ. මේ වෙලාවේ නම් ඇත්තටම ගොඩාක් ඒගොල්ලන්ට කෑම, ඇඳුම්, පැළඳුම් හැම දෙයක්ම වගේ ලැබෙනවා. මේ වෙලාවේ දෙන්න එපා කියනව නෙවෙයි, මේ වෙලාවේ ඕන. නමුත් ඉදිරියට මීට වඩා භයානක තත්ත්වයක් ඒගොල්ලන්ට ඇති වෙයි කියලා මට හිතෙනවා. මේ චූටි දරුවන්ගේ අනාගතේ ඒගොල්ලන්ට පාසල් යන ඒවත් ඒගොල්ලන් ආවහු මුල ඉඳලා ජීවිතේ පටන් ගන්න වෙනවා. ඉතින් සමහර අය කියනවා මේ පැත්ත ගැන හිතන්නේවත් නැහැ, හිතන්නවත් බෑ කියලා. ඒගොල්ලෝ බයයි. සමහර වෙලාවට තිබුණු බලාපොරොත්තු ඔක්කොම නැති වෙලා ගිහිල්ලා හැම දෙයක්ම නැති වෙලා ඉන්නවා. ඉතින් ගෙවල් දොරවල් නැහැ, යාන වාහන ඔක්කොම ගිහිල්ලා එහෙම බින්දුවටම හිතන්නවත් බැරි තත්ත්වේ ඉන්නේ. මම ඒ වලුතෙන් ඔයාලට කියන්න ඕනේ හැමෝටම මේ වගේ දේවල් මේ ගැන අවබෝධයක් තියෙනවා. අපේ රටේ කොතන හිටියත් අපේ මිනිස්සු. ඉතින් මම ඔයාලට මේ දෙපෙන්නුවේ මේ එක ස්ථානයක විතරයි. මම තවත් ස්ථානයකට යන්න බලාපොරොත්තු වෙනවා. මම ගිහලා චූටි දරුවොත් එක්ක කතා කරනවා. ඉතින් මම චූටි දරුවොත් එක්ක සින්දු කියන්න, ඒගොල්ලොත් එක්ක වැඩ කරන්න මම හරි ආසාවෙන් බලාගෙන ඉන්නවා. මේක අද දවසේ ඒක අවස්ථාවක් නෙවෙයි මේ වෙලාවේ. ඉතින් චූටි දරුවොත් එක්ක කතා කරා. ඒ වගේම රාජ්‍ය ආයතන වලින් ඔයාලට උදව් කරනවා IJ ඔෆිස් එක හරහා. සියලු දෙනාගේම උදව් ඇතුව අපි මේ දේ කරමු. අපේ ශක්තිය ඔවුන්ට සහනයක් වෙනවාමයි. බොහොම පිං ඔයාලා සියලු දෙනාටම ස්තුතියි.